මේ වීඩියෝගෙන් බලමු 2026 අලුතෙන්ම ආපු Facebook monetization criterias update එක ගැන. සුබ දවසක් ඔයාලා හැමදෙනාටම අද ඔයාලා එකතු වෙලා ඉන්නේ digit එකකින් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් සමග. ඉතින් CM tool එක හරහා earn කරන කෙනෙක් විදියට මම මගේ තියෙන personal experience එක අද ඉඳලා ඔයාලගෙත් එක්ක මෙන්න මේ YouTube channel එක හරහා මම ඔයාලත් එක්ක share කරගන්නවා. ඉතින් මේ විදියට ඔයාලගේ තියෙන ගැටලු වලට විසඳුම් වගේම ඔයාලට තියෙන ප්‍රශ්න වලට විසඳුම් මම අද ඉඳලා මේ channel එක හරහා share කරගන්නවා. ඉතින් ඒකේ පළවෙනි වීඩියෝ එක විදියට අද වීඩියෝකින් මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ 2026 අලුතෙන්ම ආපු content monetization criteria update එක ගැන. ඉතින් මෙතනදී අපිට criterias 6ක් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා 2025 අවසන් වෙනකම් කිසිම criteria එකක් අපිට Facebook එකේ විසින් හඳුන්වලා දීලා තිබෙන්නේ නැහැ. ඔයාලා page එක හරි විදියට කිසිම copyright එකක් නැතුව කිසිම policy එකක් කඩන්න නැතුව continuously කරගෙන යනවනම් ඔයාලට randomly invitation එකක් කරා ඔයාලට CM tool එක enable කරගන්න පුළුවන් කමක් ලැබුණා. හැබැයි 2026 මුල ඉඳලා මේක හාත්පසින්ම වෙනස් වුණා. ඔයාලට criterias 6ක් අලුතෙන් හඳුන්වලා දීලා තියෙනවා. ඔයාලට මෙතනින් එහාට CM tool එක enable කරගන්න අවශ්‍ය නම් මේ criterias 6 complete කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ මොනවද මේ criterias 6 සහ කොහොමද මේ ටික අපි ඉක්මනින්ම complete කරගන්නේ සහ කොහොමද මේ ටික complete කරගත්තට පස්සේ අපි CM tool එක enable කරගන්නේ කොහොමද කියන එක ගැන අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් ඉතින් අපි වැඩි කතා කරන්න නැතුව යමු අපේ වීඩියෝ එකට. හරි වීඩියෝ එක මුලදීම මතක් කරන්න ඕනේ මේක තාමත් හැම page එකකටම වගේ 100%ක් හැම page එකකටම මේක update වෙලා නැහැ. තවත් ගොඩක් pages තියෙනවා මේක update වෙලා නැති. ඉතින් ඔයාලට ඔයාලගේ page එකත් update වෙලා තිබුණේ නැත්නම් කොහොමද මේක හරියටම බලාගන්නේ විසඳුමකුත් මම ඔයාලට share කරගන්නවා. ඉතින් මුලින්ම බලමු ඔයාගේ page එකත් මේ විදිහට update වෙලාද සහ ඔයාගේ page වලත් මේ criterias update එක පෙන්නනවාද කියලා. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ mobile phone එක අරගන්න ඕනේ. ඉතින් මේක desktop version එකෙන් ගියාට බලා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ තාමත්. ඒ නිසා ඔයා mobile එක අරගෙන මුලින්ම Facebook app එක open කරගන්න ඕනේ. ඉතින් හරි ඊට පස්සේ ඔයාලට මම මේ දෙන instruction වලට ඔයාලා follow කරගෙන ගියොත් මේක හරි විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාගේ Facebook application එකේ ඔයා මුලින්ම ඔයාගේ page එකට මාරු වෙන්න ඕනේ. නැත්නම් ඔයාලගේ profile එකට ඔයාලා මාරු වෙන්න ඕනේ. ඉතින් මාරු වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහ interface එකට වැටෙනවා. ඉතින් මේ interface එක ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් professional dashboard කියලා නිල් පාට option එක. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේක උඩ click කරගන්න. ඉතින් click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ analytics interface එකට වැටෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් හරි ඊට පස්සේ ඔයා මෙතනින් select කරගන්න ඕනේ මේ දකුණට ඇති උඩම තියෙන monetize කියන option එක. ඉතින් හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහ තවත් අලුත් ඉන්ටර්ෆේස් එකකට වෙන. ඉතින් මේක ගොඩක් වැදගත් ඉන්ටර්ෆේස් එකක්. මොකද ගොඩක් දිනෙට තියෙන ගැටලුවක් තමයි මෙතන මේ content monetization කියන option එක සමහරක් අයට තාමත් enable වෙලා නැහැ. තවත් සමහරක් අයට enable වෙලා තිබිලා සමහරක් අයට invitation එක ලබා දුන්නාට පස්සේ ඒක ආපහු remove වෙලා තියෙනවා. ඒ වගේ ගොඩක් ප්‍රශ්න ගොඩක් දිනෙට තියෙනවා. ඉතින් ඒ ගැන මම වෙනම වීඩියෝ එකකින් අරන් ඉන්නම් මේ content monetization option එක enable වෙලා තිබ්බනම් disable වුණා නම් ඇයි එහෙම වෙන්නේ සහ කොහොමද ආපහු enable කරගන්නේ. ඒ වගේම තවත් මේක enable වෙලා නැතිම කෙනෙක් නම් කොහොමද අපි ඉක්මනින්ම enable කරගන්න වගේ සම්පූර්ණ විස්තර මේ option එක ගැන මම වෙනම වීඩියෝ එකකින් කතා කරන්නම්. ඉතින් අදට මම මේ වීඩියෝ එකකින් ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලට මේ විදි content monetization option එක enable වෙලා තියෙනවා නම් ඔයා ඒක උඩ click කරගන්න. enable වෙලා නැත්තම් ඔයාලට පුළුවන් මෙන්න මේ display එකේ වැටෙන තියෙන වීඩියෝ එක බලලා ඔයාලට පුළුවන් මේකත් හරි විදිහට fix කරගන්න. ඉතින් හරි මේ විදිහට මම content monetization කියන option එක උඩ click කරගන්නවා. ඉතින් හරි click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මගේ මෙන්න මේ විදි interface එකට වැටෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ interface එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහ interface එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මගේ page එකේ තියෙන you are on the waiting list කියන එක. හැබැයි ඔයාගේ page එක සමහරක් විදියට මෙන්න මේ screenshot එකේ තියෙන විදියට ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි waiting criteria කියලා option එකක් වැටලා තියෙනවා. ඉතින් එහෙම waiting list criteria කියලා option එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ page එකත් මේ වෙනකොටත් update වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ waiting list criteria කියන option එක උඩ click කරලා 2026 අලුතෙන්ම ආපු Facebook monetization criteria update එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. හැබැයි ඔයාලට මෙන්න මේ විදිහට මගේ විදිහට you are on the waiting list වගේ නැත්නම් invitation වගේ option එකක් තියෙනවනම් ඔයාගේ page එක තවමත් හරියට update වෙලා නැහැ. ඉතින් ඒක ගැන කිසිම කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඔයාගේ page එකත් update වෙයි. ඉතින් ඔයාලටත් මේ criterias ටික හරි විදිහට ඇත්තටම මේ update එකක් තියෙනවද කියන එක දැනගන්න අවශ්‍ය නම් ඔයාලට Google එකට ගිහලා search කරන්න පුළුවන් Facebook monetization criteria updates කියලා 2026 කියලා search කරගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ update එක ගැන. ඉතින් හරි මේ විදිහට option එකට click කරගත්තොත් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මෙන්න මේ විදිහට අලුතෙන්ම හඳුන්වලා දුන්න criteria 6 මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මම මගේ වෙනත් page එක ආපු interface එක screenshot එකක් මම මේ වීඩියෝ එකට add කරන්නම්.
ඉතින් හරි ඔයාලට මෙන්න මේ අප්ඩේට්ස් 6 තමයි මෙතනින් අලුතෙන්ම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හරි මේ විදිහට බලාගත්තට පස්සේ එහෙනම් අපි දැන් කතා කරමු මොනවද මේ ක්‍රයිටීරියාස් 6 සහ කොහොමද මේ ක්‍රයිටීරියාස් 6 අපි ඉක්මනින්ම කම්ප්ලීට් කරගන්නේ හරි විදිහට. ඉතින් මුලින්ම ගත්තොත් අපිට පළවෙනි ක්‍රයිටීරියා ගණන් ඇත්තටම කම්ප්ලීට් කරන්න දෙයක් නැහැ. ඇත්ත වශයෙන්ම ඒකෙදි කියලා තියෙන අපිට CM tool එක enable කරගන්න අවශ්‍ය නම් වයස අවුරුදු 18ට වඩා වැඩි වෙන්න ඕනි කියන එක. ඉතින් already ඔයාලා දන්නවා CM tool එක හෝ නැත්නම් Facebook account එකක් උනත් create කරනවා ඔයාලට වයස අවුරුදු 18ට වඩා වැඩි වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා already එක complete ලා තියෙන නිසා ඒක කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් second criteria එක විදිහට දීලා තියෙන reside in eligible country කියන එක. ඉතින් එතනදී කියන්නේ අනිවාර්යයෙන්ම CM tool එක එහෙම නැත්නම් content monetization වලට enable වෙන්න අවශ්‍ය නම් ඔයා eligible country එකකින් තමයි ඔයාගේ page එක හෝ profile එක create කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා already මේ වෙනකොටත් CM tool එක ලංකාවට enable වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා කිසිම ගැටලුවක් නැතුව ඔයාලට second criteria එකත් complete කරගන්න පුළුවන් වෙනවා. ඉතින් third criteria එක විදිහට දීලා තියෙන්නේ ඔයාලට මතක ඇති මීට 2025 අන්තිම වගේ වෙනකන් සමහරක් random page වල page එක create කළා සතියේ 2යි 3යි උපරිම මාසයක් වගේ ඇතුළතත් CM tool එක enable වෙලා තියෙනවා බලා ගන්න පුළුවන් මේ. හැබැයි මෙතනින් පස්සේ මෙන්න මේ update එකෙන් පස්සේ එහෙම randomly CM tool එක enable වෙන percentage එක ගොඩක් අඩු මට්ටමක තියෙන්නේ. ඒකට හේතුව තමයි මෙන්න මේ criteria update එක. ඉතින් එතනදී third criteria එක විදිහට කියලා තිනවා අඩුම ඔයාගේ profile එක හෝ page එක දවස් 30ක් පරණ වෙන්න ඕනේ CM tool එක enable කරගන්න අවශ්‍ය නම්. ඒ කියන්නේ ඔයාලා මෙතන තියෙන criterias 6න් අනිත් පහම කම්ප්ලීට් කරගත්තත් වැඩනවා දවස් 30ක් පරණ වෙලා නැත්නම් ඔයාලට මේ CM tool එක enable කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයා අඩුම ඔයාගේ page එක හෝ profile එක දවස් 30ක් පරණ වෙන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මාසික කාලයක්. ඉතින් ඒකත් ඔයාලට time එක හරි විදිහට continue කරගෙන ගියොත් automatic ඒ ටිකත් complete කරගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි අපිට පළවෙනි criteria තුන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හතරවෙනි criteria එක ගත්තොත් ඒක ගොඩ important criteria එකක් වෙනවා. මොකද ගොඩක් දෙනෙක් දන්නේ නැති සහ නොහිතන criteria එකක් තමයි ඇත්තටම මෙයාලා ලබා දීලා තියෙන්නේ. ඉතින් ඒක තමයි යාලා කියලා දෙනවා දවස් 90ක් ඇතුළත අඩුම වාගේ page එක හෝ profile එකේ reels 3ක්වත් upload කරලා publish කරලා තියෙන්න අවශ්‍ය වෙනවා. මොකද ගොඩක් දෙනෙක් හිතන දෙයක් තමයි reel එකක් හදන්න ගොඩක් අමාරුයි, reel එකක් හදන්න ගොඩක් editing knowledge එක අවශ්‍ය වෙන, creative එක අවශ්‍ය වෙන, ඒ වගේ ගොඩක් advance එයාලා හිතලා කිසිම reel එකක් හදන්නේ නැහැ. එයාලා කරන්නේ AI images නැත්නම් Pinterest එකේ තියෙන images නැත්නම් එයාලා capture කරන images වගේ images, articles, caption වගේ දේවල් විතරක් පාවිච්චි කරලා එයාලා page එක continue කරගෙන යනවා. ඉතින් එහෙම කරගෙන ගියා කියලා ඔයාලට CM tool එක ඇත්තටම enable කරගන්න හැකියාව කලිනුත් ලැබුණ නැහැ. මොකද ඒකට ඇත්තටම ඔයාලා ඉන්න waiting list එකේ උඩටවත් එන්න හැකියාවක් නැහැ. මොකද ගොඩක් අය reels දාන හින්දා. ඉතින් මමත් මගේ personal යාළුවන්ට කියලා තියෙනවා reels දාන්න. එතකොට ඉක්මනින්ම CM tool එක enable කරගන්න පුළුවන් කියන එක. ඉතින් ඒක ඇත්තටම 100%ක් වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක දැන් criteria එකක් විදිහටම update එකෙන් ඇවිල්ලා තියෙන නිසා ඒක ගොඩක් විශේෂ වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔයාගේ page එකට දවස් 90ක කාලයක් ඇතුළත අඩුම ඔයාලා reels 3ක්වත් දාලා තියෙන්න අවශ්‍ය වෙනවා. ඉතින් මම නම් මගේ personal experience එකත් එක්ක ඔයාලට recommend කරන්නේ අඩුම reels 3ක් නෙමෙයි ඔයාලට පුළුවන් තරම් reels 100ක් වුණත් කමන්නේ කිසිම ගැටලුවක් නැහැ. ඔයාලා මේකට upload කරන්න ඕනේ. ඉතින් මම දල වශයෙන් තමයි 100ක් වගේ bulk ඒවා upload කරන්න යන්න එපා. ඉතින් දවසට එක ගානේ වුණත් කිසිම ගැටලුවක් නැහැ. ඔයාලට upload කරගෙන යන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ එන ගැටලුව තමයි කොහොමද හරි විදිහට reel එකක් හදාගන්නේ, reel එකක් හදන්න edit කරන්න මම දන්නේ නැහැ, hook එකක් කොහොමද හදාගන්නේ, engagement එක තියාගෙන කොහොමද, ඒ වගේ ගොඩක් ප්‍රශ්න වලට එන වෙති. ඉතින් ඒකට solution එකකුත් මම ඉස්සරහට අරන් එනවා. ඉතින් ඒකට අදාළ වීඩියෝ එක තමයිට මේ බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන බලාපොරොත්තු වෙන කොහොමද AI වලින් reel එකක් හදාගන්නේ, කොහොමද engagement එක පවත්වා ගන්න වගේ හැමදේම මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් මෙන්න මේ thumbnail එකේ තියෙන වීඩියෝ එකක් මගේ channel එක ඇති ගිහිල්ලා අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් එහෙනම් හරි ඔයාලට හතරවෙනි ක්‍රයිටීරියා එක මේ විදිහටම කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තියෙන අපේ පස්වෙනි ක්‍රයිටීරියා එක. ඉතින් මොකද්ද මේ පස්වෙනි ක්‍රයිටීරියා එක? ඉතින් පස්වෙනි ක්‍රයිටීරියා එකෙන් කියලා තියෙන්නේ ඔයාගේ page එකේ ඔයාලා CM tool එක enable කරගන්න අවශ්‍ය නම් අඩුම followers 10000ක් ඔයාලා කම්ප්ලීට් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා කලින් මම පැහැදිලි කරපු විදිහට මතක ඇති 2025 අන්තිම වෙනකම් followers 1000 4000 වගේ range එකේ ඉන්න pages වලටත් profile වලටත් CM tool එක enable වෙලා තිබුණා. හැබැයි මෙතනින් මේ update එකෙන් පස්සේ එහෙම CM tool enable වෙන්න තියෙන percentage එක ගොඩක් පහළ මට්ටමක තියෙන්නේ. මොකද මේ විදිහේ criteria update එක මේ වෙනකොට අවිල්ලා තියෙන නිසා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා මේ විදිහේ followers ප්‍රමාණයක් හදා ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් දැන් ගැටලුවක් ඇති කොහොමද මම මේ විදිහේ followers ටිකක් හදාගන්නේ? මේකට organic followers ලාම ඕන වෙනවනේ, real followers ලාම ඕන වෙනවනේ. මේ වගේ ගොඩක් ගැටලු වලට අවිල්ලා තියෙයි. ඉතින් මේකට මම personally පාවිච්චි කරන methods කිහිපයක්ම තියෙනවා. ඉතින් ඒවා 100% වැඩ කරනවා සහ මම ඒවා share කරගත්තු අයටත් අනිවාර්යයෙන් මේ ටික වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මම ඉදිරියේදී ගැන මම
ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් එක මෙතඩ් එකක් තමයි ඔයාලට පුළුවන් ලෝ කොස්ට් එකක් වැය කරලා හොඳ බූස්ට් එකක් ගහගන්න. ඉතින් මේ වීඩියෝ එකේ මෙන්න මේ thumbnail එක වෙන්න වීඩියෝ එකේ මම ඉස්සරහට අරන් එනවා කොහොමද මම රුපියල් 2000ක් වගේ සුළු මුදලකින් 1200ක් වගේ සුළු මුදලකින් කොහොමද මම followers 1000ක් හදාගත්තේ කොහොමද කියන එක ගැන මම live proof එකක් මම ඉස්සරහට අරන් එනවා. ඉතින් ඒක මම live වලට refresh කරලත් පෙන්නනවා මම කොහොමද ඒක කරේ සහ කොහොමද මම මේ ad එක setup කරගත්තේ වගේ සියලුම දේවල් මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් share කරගන්න. ඉතින් ඔය කතා කරේ පළවෙනි method එක විතරයි. තව methods කිහිපයක්ම තියෙන. ඉතින් තව අපිට වෙන වෙන platform හරහා අපිට followers ලා ගෙන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ organic followers ලා අපිට මේකට අරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් methods තියෙන. ඉතින් මම ඒවා ඉස්සරහට videos වලින් share කරගන්න. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මම මේ share කරගෙන හැමදේම මගේ personal experience එකේ තියෙන knowledge එක සහ අත්දැකීම් තමයි ඔයාලත් එක්ක share කරගන්නේ. ඉතින් හරි ওই විදිහට ඔයාලට පස්වෙනි criteria එක ලේසියෙන්ම complete කරගන්න. අපිට ඉතින් මගේ නම් time එක අඩුම ඔයාලට මේ දවස් 30 ඉවරෙද්දී ඔයාලට මේ followers 10000ත් ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ඉතින් 6 වෙනි criteria එක තමයි ඔයාලට දවස් 28ක් ඇතුළත අඩුම views 1,50,000ක් ඔයාලා cover කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් views 1,50,000ක් කියපු ගමන් ගොඩක් අය හිතන ඇති මම හදන reel එකට කොහොමද මම views යවා ගන්නේ? සාමාන්‍යයෙන් ගොඩක් අය දන්න procedure එකක් තමයි මේ විදිහට reel එකක් හෝ post එකක් දාගත්තට පස්සේ ඔයාලගේ niche එකට ඔයාලගේ audience එකට අදාළ groups වලට share කරලා ඔයාලට පුළුවන් audience එකක් හදා ගන්න. හැබැයි ඒක ගොඩක් අය දන්න සරලම method එකක්. හැබැයි ඊට වඩා ගොඩක් වැඩ කරන ගොඩක් සාර්ථක methods ගණනාවක් තියෙනවා. ඉතින් ඒව ගැනත් මම ඉස්සරහට අරන් එන. ඉතින් ඔයාලට මේ thumbnails වලින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒවත් ඉස්සරහට අනිවාර්යයෙන්ම schedule එකකට මගේ channel එකෙන් publish වෙනවා. ඉතින් ඒව බලලා හරි විදිහට ඉගෙන ගන්න. ඉතින් මට නම් roughly ඔයාලට අදහසක් දුන්නොත් මේ criteria 6 complete කරගෙන අඩුම ඔයාලා CM tool එක enable කරගන්න උපරිම දවස් 30ක් ඇතුළත ඔයාලට මේ වැඩේ 100% වැඩ කරලා ඔයාලට පුළුවන් CM tool එක enable කරගන්න. මොකද ඔයාලට දවස් 28ක් ඇතුළත views 1,50,000ක් cover කරගෙන followers 10,000ක් දාගෙන reels 3කුත් දාගත්තොත් අතන තියෙන තුන්වෙනි criteria එකත් auto complete වෙලා ඔයාලට ලේසියෙන්ම CM tool එක enable කරගන්න පුළුවන්. ඉතින් ඒකට පුංචි පුංචි tricks and tricks තියෙනවා. ඔයාලට ඔයාලගේ content එක viral යවා ගත්තොත් globally viral යවා ගත්තොත් ලේසියෙන්ම CM tool එක enable කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලට හරියට ගැලපෙන හරි විදිහට viral වෙන niche එකක් select කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ හැමදේම මම ඉස්සරහට මගේ videos වලින් ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් ඒ නිසා channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් හරි ඔන්න ඔය විදිහට තමයි අත්‍තරම 2026 අපිට criteria update එකෙන් බලා ගන්න පුළුවන් නේ criteria 6 වෙන්නේ. ඉතින් මීට අමතරව කිසිම criteria එකක් ඔයාලා තාමත් හඳුන්වලා දීලා නැහැ. ඉතින් ඒ නිසා ඔයාලට මේ criteria 6 ලේසියෙන්ම complete කරගන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙනම් මම හිතනවා අද වීඩියෝ එකෙන් කතා කරපු සියලුම දේවල් ගැන ඔයාලට හොඳ knowledge එකක් ලැබෙන්න ඇති කියලා. ඉතින් මීට අමතරව මේ criterias ගැන හෝ මීට අමතරව වෙන මොන හරි දෙයක ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහළ comment section එකේ comment එකක් දාන්න. මම ඒ දාන හැම comment එකකටම උත්තර දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. මේ වගේම දාන වීඩියෝස් උත් ඔයාලා ගාවටම ගෙන්න ගන්න channel එක subscribe කරලා notification all කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම CM tool target කරලා වැඩ කරගෙන යන ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම share කරන්න. ඉතින් එහෙනම් මේ වගේ interesting valuable video එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන ඔයාලට මම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.